ඔන්න චුටි දුවේ පුතේ මමද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලා ආසම කරන කතන්දරයක්. මේ කතන්දරේ ඉන්නේ ඔයාලා වගේම චුටි බබෙක්. මේ කතන්දරේ ඉන්න චුටි බබා අම්මි කියන දේ අහන්න නැතුව වත් කන්න නැතුව ඉඳලා වැටිච්ච කරදරේ ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් අපි එකතු වෙලා මේ කතාව බලමු නේද? මේ ඉන්න චුටි දුවේ පුතේ සිංගිති. සිංගිති හරියම කැමති සෙල්ලම් කරන්න යාළුවොත් එක්ක. සිංගිතිට හිටිය යාළුවෝ දෙන්නෙක්. වෙනදා වගේම ඔන්න ඉතින් සිංගිති අදත් යාළුවෝ දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහොම ඔයාව අල්ලගන්නම්. හුහු. ඔයාට මාව අල්ලන්න බෑනේ. මේ ඉන්නේ චුටි දුවේ පුතේ සිංගිතිගේ අම්මා. සිංගිතිගේ අම්මා නම් හැබැයි එච්චර සතුටින් නෙමෙයි හිටියේ. මොකද කියනවනම් සිංගිති බත් කන්න කැමති නෑ. සිංගිතිට බත් ටිකක් කවන්න හරිම අමාරුයි. සිංගිතිගේ අම්මා එක එක જાතිය රස කෑම හදලා සිංගිතිට කවන්න හැදුවත් සිංගිති නම් බත් කන්න කැමති වුණේම නෑ. ඒ ගැන සිංගිතිගේ අම්මා ගොඩාක් දුකින් හිටියේ. අනේ අදවත් චූටි දූ බත් ටිකක් කෑවනම් හොඳයි. නේ ඉතින් අද සිංගිතිගේ අම්මා අද සිංගිතිට රසට කෑම හදලා තියෙන්නේ. අදවත් සිංගිති බත් ටිකක් කයි කියලා තමයි හිතන් ඉන්නේ. අනේ මට ඇති අම්මේ. අනේ පුතේ තව එක බත් කටක් කන්නකෝ. ඔයා ඔන්න චූටි යාළුවේ අදත් සිංගිති බත් නම් කෑවේ නෑ. අපි බලමුකෝ සිංගිතිට මොකද වෙන්නේ කියලා. සිංගිති බත් කන්න නැතුව ඔන්න ආයෙත් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ආවා. යාළුවොත් එක්ක ගොඩාක් වෙලා සෙල්ලම් කරා. ටිකක් වෙලා මෙහෙම සෙල්ලම් කර කර ඉන්නකොට ඔන්න එකපාරටම අහස කළු වෙලා වෙහි වලාකුළු ඇවිල්ලා උලඟ හයියෙන් හමන්න ගත්තා. ඉතින් සිංගිතිගේ යාළුවෝ දෙන්න නම් බය වුණා. ඒ වුණාට හැබැයි සිංගිති නම් බය වුණේ නෑ. අනේ අපිට නම් බයයි. ගෙදර යමු. බය වෙන්න එපා යාළුවේ. අපි එහෙම කියලා සිංගිති කිව්වට යාළුවෝ දෙන්න හොඳටම බය වුණා. යාළුවෝ දෙන්න ගෙදර ඇතුළටම දිව්වා. ඔන්න මෙහෙම ඉන්නකොට එකපාරටම අයියෙන් හුලඟක් හමන්න පටන් ගත්තා. අපේ සිංගිති බත් කන්න නැති හින්දා බර නෑනේ. සිංගිති උඩටම ගහගෙන යන්න පටන් ගත්තා. මාව බේරගන්න මේ මොකද වෙන්නේ? අනේ අම්මේ. මේ අම්මා කියන දේ අහන්න නැතුව බත් නොකා ඉන්න බබා නේද? සුළං රාක්ෂයා සිංගිතිව උඩටම අරගෙන. සිංගිති හොඳටම බය වුණා. අනේ මං අම්මා කියන දේ අහලා බත් කාලා මහත් වුණා නම් මාව හුළඟට ගහගෙන උඩට එන්නේ නෑ. ඔයා බත් කන්න නැති නිසා මට ඔයාව ඉක්මනට මගේ ළඟට ගන්න පුළුවන් නේද? අනේ අම්මේ මං අය බත් නොකා ඉන්නේ. මට සමා වෙන්න. ඔන්න ඉතින් සිංගිති තේරුම් ගත්තා සිංගිති කරපු වැරද්ද බරපතලකම. සිංගිති ඉතින් හයියෙන් වඩන්න ගත්තා. සිංගිති කොච්චර ඇඬුවද කියනවනම් සිංගිතිගේ කඳුළු වලින් සිංගිතිගේ ගවුම පෙන්නුණා. සිංගිතිගේ ගවුම බර වෙලා සිංගිතිව පොළොවට ගහගෙන ආවා. සිංගිතිගේ යාළුවෝ දෙන්නත් දුවගෙන ආවා. සිංගිතිට උනේ මොකද්ද කියලා බලන්න. මට බත් කන්න සිංගිති හැම අනිත් පැත්තට හැරලා ගෙදර දුවන්න ගත්තා. අද ඉඳලා මං හොඳ ළමෙක් මෙහෙම කියලා සිංගිති ගේ ඇතුළට දුවගෙන ගිහිල්ලා අම්මට කියලා ලොකෝ එකක් බෙදාගෙන බත් කන්න පටන් ගත්තා. අම්මට හරිම සතුටුයි. එදා ඉඳලා සිංගිති ආයේ කවදාවත් උඩ ගියේ නෑ. සිංගිති හොඳට බත් කෑවා. බත් කාලා අම්මා කියන දේ අහගෙන හොඳ ළමෙක් වගේ හැදුණා. මගේ හොඳ දුව බත් ඔක්කොම කාලා හොඳට බර වැඩි කරගන්නකොට අතිට කතාව ඉවරයි. ඉතින් මම තව කතාවක් අරගෙන එන්නකම් මගේ පුංචි යාළුවෝ ටික අම්මි කියන දේ අහගෙන ඉන්න ඕන.